කොහෙද බං? යකෝ අද වගේ රත් දවසක රස්තිය අදු ගාලා හරියනවද බං? මම රස්තිය අදු වෙන ඔයා කොහෙද රස්තිය අදු ගන්නේ? මම මේ හැමතැනම ඔයා හොයන. කොහෙද? හැමතැනම හෙව්වා. ඇයි යන්නේ මේ හිටියා මේ නෑනේ. මොන දීපංකරේ ගියාද කවුද දන්නේ? අම්මත් බය වෙලා මේ බීලත් කරලානේ හිටියේ. කොහෙ ගියාද කියලා මේ බැරිම තැන තමයි ආවේ. යකෝ අද උඹ ගෑනිත් එක්ක ඉන්න ඕන දවසනේ බං. ආයි බං ලයිසන් උත් හම්බෙලා තියෙද්දි. අරනම් අද කෙල්ලවත් එක්කගෙන පොඩි රවුමක් දාලා මොනාරි කාලා රැට ගෙවරි නැවතිලා ඉන්න ගිය. නැවතිලා කියන්නේ බං ඉතින් අදනේ බං මේ උට වඩා ඉතින් කොහොමද කියන්නේ ඔබට? යකෝ අද ගෑනිත් එක්ක තනි වෙන දවසනේ බං. හනිමූන්. මේ ගඟුලිත් එක්ක නැත්තම් තෝ මාත් එක්ක හනිමූන් යන්න ඕනේ. ඔයාට පයිත්‍යයන් එකේ හොඳම එකනේ සර් ඒකනේ. දැන් ගඟුලිත් එක්ක හනිමුන් යන්නම දෙයි උන්ගේ ගෙදරව. තෑග්ග ගෙනල්ලා සාලේ මැද්දේ මෙහෙම ලිහලා තියලා ආය අකුලගෙන ගියා. ඈ? මොන මගුලක්ද බං ඒ? දැන් එතකොට ඔබ කසාද බැන්දේ මොකටද? කසාද බැන්දා කිව්වට ඉතින් පොතේ අස්සම් කරා විතරයිනේ. කසාද බඳිනවා කියන්නේ ඒවට. නැත්නම් මොකටද කසාද බඳිනවා කියන්නේ? නැකත් බලලා පෝරුව උඩට නග්ගලා මුදු මාරු කරගෙන තැල්ල බැඳලා අම්මලාට අර කිරි කඩසේල පූජා කරලා ඊට පස්සේ අර මේවා බාවුන්සාස් කියන්නේ එන කෙල්ලොන්ට රුපියල් 5600ක් ඔය ලියුම් කවර වල දීලා ඒ පවුලේ උන්ට පොඩ්ඩක් අඩියක් කුඩියක් ගස්සලා උන්ගේ ලියුම් කවර ටිකත් අපි අරගෙන එහෙම චාරිත්‍ර වාරිත්‍ර කරලා මනමාලිව යහනට කැන්දගෙන යන්න ඕනේ. ඒකට තමයි මේ මගුලක් ගන්නවා කියන්නේ. මොන මගුලක්ද බං? ඔය කියන්නේ සම්දර්ශනේනේ බං. සම්දර්ශනේ නෙමෙයි යකෝ රෙජිස්ටර් ඉස්සර අත්සන් කරාන. ඒ උඹේ නීති අනුකූල බිරිඳ නම්. ඔයිට වඩා මොකක්ද ආයේද මගුලක් කියලා පොරුවට නගින්න ඕනේ. හරි මම ඒක හිමීට කරගන්නම්කෝ. මට හදිස්සියක් නැහැනේ. මට මේ කාලා වැඩි වෙලා තෙල නැහැනේ. අනිත් අයට බලයන්ද මේ ඒක නෙමෙයි මම මේ ඇත්තටම සර් ඔයාගෙන ආවේ සර්ට පින් දෙන්න. මට? ඒ මට මොකටද පින්?